දැන් අපි පොඩි කාලේ ඉඳලා ඉපදිච්ච දවසේ ඉඳලා අපේ දෙමාපියෝ අපේ ගුරුවරු අපේ සමාජයේ සංස්කෘතිය අපිට මොකක්ද කරේ? ඈ එක එක දුන්නා විතර නෙවෙයි දීලා මොකක්ද කරේ? උන්ගේ සම්පූර්ණ හිතේ තියෙන බර අපේ ඔළුවට දාලා අපිට ඒ බර කරට ගන්න කිව්වා. නැද්ද? ජාතිය රන් විමනක් වේ ආගම මිනි පහනක් වේ එය රැක ගත්තොත් මෙලවේ මොකද්ද? කියනවනේ. Life alert. ඔව් දැන් උතර ඔය ඕක රැක ගන්න අපි දැන් මොකද්ද ඒක ඕව හෙටට ඇතුලෙන් අල්ල ගන්න එපායි. අල්ලගත්තාම මොකද්ද වෙන්නේ? ඒක රැක ගන්න කරන්න ඕනේ පැත්තකට තියලා ඒක විනාශ වෙන්න ඕන දව ටිකක් කරගන්නවා. දැන් ඒක රැක ගන්න ඕනේ දැන් යුද්ධ කරනවා. සටන් කරන තව જાතියක් එක්ක. දැන් කවුදයි නැති වෙන්නේ? දෙපැත්තම නැති වෙනවා තමන් ඔක අඩි වෙනවා. ඊට පස්සේ පුළුවන් තරම් නිකන් කම්මැලි කමට කාලා බීලා බුදියගෙන පුළුවන් තරම් ඉතින් දිනු වුණාට පස්සේ යනවා කඩු ටිකයි කිරිසි ටිකයි අරගෙන. දවල්ට දෙනවා. දැන් අර කරගන්න අර මොඩ වැඩ ටිකේ කවුදයි විනාශ වෙන්නේ? එතකොට දැන් මොකද්ද જાතියක් වශයෙන් දිනු වෙනවා නම් જાතිය රම් වෙන ආගමිනි පහනක් එයි කියලා ඕකොළුවේ දාගෙන වැඩක් නැහැ. හොඳට මොකක් කරනවද? මහන්සියට වැඩ කරන්න ඕන. ඊළඟට හොඳට ලෝකයේ තියෙන දැනුම ඇබ්සෝබ් කරගන්න ඕන. හොඳ ඕපන් මයින්ඩ්ඩට හිතක් හදාන්න ව්‍යාපාර කරන්න ඕන. එහෙම ලොකු එහෙම දෙයක් කරොත් අන්නේ જાතිය බබලන එක කාටවත් නතර කරන්න ඔය ටික කරන්නේ නැතුව වෙන මොනව කරත් ඒකට කෙලව ගන්නවා විතරයි. හරිද? එතකොට දැන් රැක ගන්න කියලා ඔළුවට දාපු එක ඒව මිනිස්සු අල්ලගෙන ඒවට යුද්ධ කරන්න ගියා මිසක් කල යුතු දෙයක් කරගත්තේ නැහැ. මගේ ආවට තේරෙනවද? ඉතින් ඒක නිසා දැන් ඊට ආගම ගැනත් එහෙම ගන්න දාලා තියෙන්නේ. දැන් අපේ රට දියුණු වෙන්නේ නැති එක හේතුවක් තමයි මොකද්ද? හරි බුදුදහම දන්නේ නැති එක. හරියට බුදුහාමුදුරුවෝ ඉගැන්වුවයි කියලා මේ මධ්‍යස්ථ දහම හරියට මිනිස්සු අන්ඩර්ස්ටෑන්ඩින් නොකර ගැනීම දැන් මිනිස්සුත් හිතන් ඉන්නනේ ඒගොල්ලෝ බුද්ධ ආගම දන්නවනේ ලංකාවේ මිනිස්සු ට්‍රීවිල් එකේ ගිහිල්ලා දේශපාලනේ කතා කරලා එයාත් දන්නවා. ඔයා ගිහිල්ලා මුස්ලිම් මිනිහෙක්ගෙන් බෞද්ධ ගැන අහන්න එයාත් දන්නවා. ওই දෙක ගැන නොදන්න කෙනෙක් නැහැ. අපේ රට ඇතුලේ තේරුණේ? හැබැයි ওই දෙකෙන්ම රටට කෙලවලා ගෙනනේ තියෙන්නේ. ඒක හරියට දන්න වෙයි කියලා එයා හිතන් ඉන්න එක හරි දහම නෙවෙයි. ඔන්න ඒගොල්ලෝ වැඩි බහුතරයක්. ඊට පස්සේ ඕකේ තියෙන කුඩා පොදු ගුණාකාර මෝඩයන්ගේ කුඩා පොදු ගුණාකාරය එළියට ගන්න. ඔය හිතාගෙන ඉන්න බොරු බුදුදහම බොහෝ බහුතරයක් ඒ වගේ. එතෙන්ට ගහපුවම අර මෝඩයෝ රැළම මොකක් කරනවද? හරි. ඉස්සෙල්ලම බුදුදහමේ හරියට තේරුම් ගත්ත නම් බුදුහාමුදුරන්ගේ පන්නේ එක තමයි. බාහිර මතවාද වලට මොකක් කරන්න පුළුවන්? නිදහසේ සවන් දෙන්න පුළුවන් කියාවක් තියෙනවා. දැන් මේ රටවල් දියුණු වෙන්නේ. මේ රටවල් ලෝකේ දියුණු සිස්ටම් එකක් තියෙනවා කියලා පිළිගන්නේ නේ. එතකොට මේ සිස්ටම් එක ඇතුළ මධ්‍යස්ථයින් පුද්ගලයෝ දෘෂ්ටිගතික වෙන්න පුළුවන්. සිස්ටම් එක හැදලා තියෙන්නේ කොහොමද? දැන් වාට විශ්වාස කරන දේ අදාහ ගන්න පුළුවන්. තව කෙනෙක්ට තව කෙනෙක් එයාගේ සීමාවේ අදාහ ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සිස්ටම් එක මධ්‍යස්ථයිනේ. ආර තේරුණා? එතකොට මධ්‍යස්ථ සිස්ටම් එකක් තියෙනවා රටක් තියෙනවා. අපේ රටේ එහෙම පුළුවන්ද? නෑ ඔක්කොම නීතිය අරම නීතිය තියෙනවා. නීතිය බල්ලට ගියාවේ කියලා බලය තියනකොට වුන්ට තමයි මොන දේ තමයි කරන්නේ. හැමතැනකදී මොන කියන අමාරුයි නේද? සමහර තැන්වලදී අර පෞද්ගලික විශ්වාස වලට සිවුරට එතනින් ගියාට පස්සේ රාජ්‍ය බලයට ඊළඟ මුදල් බලයට ඔය යට වෙයි. ගොඩක් මුදල් බලයට. ඔව් ඒක. හැමෝම අහුවෙම නෙමෙයි. එහෙම නිසා තමයි මොමාරි පොඩ්ඩක් හරි තියෙන්නේ. නේ? එතකොට මේ මොකද්ද වෙන්නේ? ওই දේවල් රටේ සිස්ටම් එක මධ්‍යස්ථ නෑ. පුද්ගලයෝ මධ්‍යස්ථත් නෑ. ඒතකොට මේ රට එහෙම රටල් ලෝකෙ පිරියන එක සාමාන්‍ය දෙයක්. දැන් මේ රටවල වලත් පුද්ගලයෝ යටි අන්ත ගන්න. රේසිසම් වගේ. හැබැයි ඒක අහුනොත් කොහොමද නීතියෙන් තියෙන මේ? ඒතකොට නීතිය හැමතිස්සෙම මොකක් කරනවද? ඒක උඩ ඉඳගෙන කොච්චර දුෂ්ටි තියුණත් ඒවා බැලන්ස් කරනවා. ඒ බැලන්සින් එක තමයි රටක දියුණුවට හේතු වෙන්නේ. බලදේම. ඒක අපේ රටේ ප්‍රධාන හේතුව ලෝකේ කවදාවත් පුද්ගලයෝ ඔක්කොම මධ්‍යස්ථ වෙන්නේ නැහැ. බොහොම ටික දෙනයි මධ්‍යස්ථ වෙන්නේ. මේ මධ්‍යස්ථ ප්‍රමාණය ලංකාව ඇතුලේ අඩුයි. ඒක දැන් කෝටි 2කට ලක්ෂ 2ක් වුණොත් ඒක ලොකු ප්‍රමාණයක්. මොකද ලෝකේ ඉහළට දියුණු වෙන මිනිස්සු අන්තගාමී නැහැ. ගොඩක් දෘෂ්ටිගතික මිනිස්සුන්ට භෞතිකවත් ඉහළට යන්න බෑ. අධ්‍යාපනයකින්වත් ඉහළට යන්න බෑ. ගියත් වෙන විදවිල්ලක් විතරයි.
ලෝකේ මම හොඳට අසුරු කරලා කියන්නේ. ඒ මිනිස්සු පුදුම විවෘත මානසිකත්වයකින් ඉන්නේ. ඒ නිසා ෆ්ලෙක්සිබල්, විවෘතයි ෆ්ලෙක්සිබල්. දුස්ති ගතික අය මොකද යකඩ කුට්ටි වගේ. එන බරයි. යකඩ කුට්ටි මොකක් කරනවද? ගින්දරට දාලා තලලා තමයි කරන්නේ. ඒත් කවදා වතුර කරන්න බෑ. නේ? ඉන්දලා ඊට පස්සේ දිය කරන්න ඕන. අන්න එතකොට පොඩ්ඩක් මොකක් කරනවද අවශ්‍ය දෙයට හැඩයට හදා ගන්න. දැන් මේ දේශනාව කරන්නේ මේ යකඩ කුට්ටි වලට මොකක් කරනවද? ගිනියම් කරනවා. අඩුතර මේ වතුරවත් වෙන්න බැරි නම් මොකක් කියලාද ඉස්සර ගින්නි ලෝදියක් වටවත් පත් වෙනවා. නේද? ඉතින් එතකොට යක් මිනිස්සෙක් අද ඇවිල්ලා මේ දේශනාව අහලා ඔයාලට මොකක්ද අරන් යන්න තියෙන්නේ? නෑ මොකද අරන් යන්න දෙයක් නැහැ. මොකද්ද ප්‍රතික්ෂේප කරන්න තියෙන්නේ? දැන් ඔයාලා කොහෙද ඉන්නේ? මධ්‍යස්ථ. ඒක තමයි නිවන කියලා කියන්නේ. නිවන කොයි වෙලාවෙද තියෙන්නේ? අනාගතයේද අතීතයේද? මේ මොහොතේත් මධ්‍යස්ථ බවටත් අතහැරෙනවා. මධ්‍යස්ථ බවල්ල ගත්තොත් ඒත් ඉවරයි. ඊට පස්සේ මොකක් හරි අදහසක්වත් දක්ව ගන්න බෑ. එහෙම ඩයල් ඉන්න අපි මේක කියා දුන්නාට පස්සේ ඒක අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ හරි වරදක් තියෙන දෙයක් පේන හරි වරදටවත් කියා ගන්න බෑ. තේරුණේ? ඒ පාර ඒ නිවන අවුල් කිය. දැන් මම නම් කියන්න ඕන වෙලාවට මට නිවන නැති වුණක් කමන්නේ. ඒක ගැන තමයි නිකන්. හරිද? ඒතකොට බුදුහාමුදුරුවෝ මජ්ජේන නලිප්පති මැදටවත් ඇලෙන්න එපා. ඒක තේරුම් ගන්න. only understanding. ඒ තේරුම් ගන්න විතරයි තියෙන්නේ. ඒක තේරුම් අරගෙන ඒකෙන් ජීවත් වෙන්න බෑ. ඔයා තේරුම් ගන්නවා මොකද මෙහෙම වුණාම නිවෙනවා මෙහෙම වුණාම කිඩි ගන්නවා එච්චරයි. ඒ වර්තමාන වෙලාවේ මොකක් කරනවද සක්‍රියයි. සක්‍රිය කියන්නේ ඒකට අදහස් දක්වනවා. අදහස් දැක්වුවා කියලා ඒක කවුරු පිළිගන්න ඕන කියලාවත් කවුරු ප්‍රතික්ෂේප කරා කියලාවත් එයාට ප්‍රශ්නයක් එයා ඒකට දායක වුණා එතන ඉවර වුණා ඒක. එහෙම නැතුව මොකද වෙන්නේ? නිෂ්ක්‍රීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ওই දෙක පටලවා ගන්න මිනිස්සු. මෙවන හාමුදුර කොන්ට්‍රප්පක් නැද්ද ඒක නැවත ඉබදීමක් නැද්ද ඔය කියන හාමුදුර කියන්නේ ඔන්න දැන් මම වාන්නේ ඔකේ ඔයා මට කියන්න මගෙන් අහවලා කිව්වට වැඩක් නැහැ. දැන් ඔයා මේ මොහොතේ ඔයාගේ ඔළුවේ තියෙන හැම දෙයක් ගැනම අල්ලගන්න එක ඒක පැත්තේ ප්‍රතික්ෂේප කරන අදහසත් පැත්තකින් දුවනවා. දැන් මට ඔයාගේ හිතේ මොනවද තියෙන්නේ කියලා කියන්න. දැන් ඔය නිවන ගැන තමයි ඔය නිවන ගැන නෙවෙයි හිතේ තියෙන එක කියන්නද මම කියන්නේ. හිතේ තියෙන හිතට මොකද්ද වෙන්නේ? නෑ මම අහන්නේ හාමුදුර හාමුදුර කියන නිවනයි මේ අපි ගන්න නිර්වාණය කියන එක තමයි මේ දැන් මිනිස්සු පස්සේ ලෝන්නේ. නෑ නෑ මම මේක තමයි අහන්නේ. මම ඒක නෙවෙයි දැන් මහත්තයා දැන් ඔයා මං කියන එක හොඳ නිදහසේ අහන්න. නිදහසේ අහන්න ඔයාගේ හිත දිහා බලන්න. දැන් ওই දෙක දෙපැත්තට තියුවාම ඔයාට දැන් මේ වෙලාවේ ඔයාගේ හිතට මොකද්ද වෙන්නේ? මම නිවිලා අහන්නත් කරේ. ඒ මම හාමුදුර දැන් අනිත් අය වෙනුවෙන් අහන්නේ. දැන් මේ අපි දැන් බණහන හාමුදුර දැන් මේ මිනිස්සු භාවනා කරනවා මිනිස්සු බණහනවා. ඔව් කිසි ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් නෑ තමයි. ඒනට අරමුණ ඇවිල්ලා ජීවිතේ නවත්ත ගන්නනේ. හිත නතර කරගන්න. දැන් අඟුලිමාලට කිව්වේ මොකද්ද? නතර වෙන්න. මොකක්ද නතර කරන්න කියලාද? දැන් ඔයතර මධ්‍යස්ථ වුණාම හිත වැඩ කරනවද නතර වෙනවද? නතර. දැන් හිත වැඩ කරා නම් හිත අන්ත දෙකට අරයි යනවා. එම් මොකක් හරි අදහසකට අරයි යනවා. රාගියාම කල්පනා කර යන එක තමයි වැඩ කරනවා කියන්නේ. නේද? එතකොට අයි මධ්‍යස්ථ වුණ ගමන් මොකක් වෙනවද? නිවිලා යනවා. අයි නතර වෙනවා. ඒක නිසා දැන් අපි බලෙන් කරන්න යන්න එපා. බලෙන් කරොත් අර බර කෘතිම වෙනවා. තේරුම් ගැනීම නිසා ඔටෝ එතෙන්ටපත් වෙනවා. දැන් මෙහෙම නෑ හාමුදුර කියන්නේ නිසා අපි දැන් නුනගේ හිතාගත්තොත් අපිට නෑ වැරදි මං කියන්නේ අහන්න තියෙන දේ ඇහෙන්නේ නෑනේ. ඕන දෙයක් අහන්න කියන දේ හොඳට තේරුම් ගන්න. නෝ කියන්නේ ඔයාලට ඕන දෙයක් අහන්න ඕන දෙයක්. හැබැයි මම කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්න. මම දන්නවා ඔයා අහන්නේ හේතුව. ඇත්තටම මේක ලොකු කතාවක් නෑ. තේරුණේ? ඒ කියන්නේ මේක මහා වෙනක් තරම් දෙයක් නෑ. පොඩි දෙයක් තේරුම් ගන්න තියෙනවා.
ඒක හරියට සියුම් වැඩි. මොකක් ඇටේද? සියුම් වැඩි. තේරුම් ගත්තොත් තමන්ගේ ඔක්කොම ඉවරයි. ජීවිතේම නතර වෙනවා. අන්න ඔකට කියන සෝතාපන්න වෙනවා. මොකක් කියනවා කියනවා දැන් ඔයාලට රයිට් view එකක් ලැබෙනවා. අන්න දැන් එතන ඉඳලා ඔයාලට තව තියෙන ඇතුලේ වැඩ කරන කෑලි. ඊට පස්සේ තමයි කාම රාග, පටිඝ ඒව දිහා බලන්නේ පස්සේ. ඒවට දේශනා කරලා තියෙනවා සෑහෙන. ඒතකොට නමුදෝ දැන් අපි නිවිච්ච මාර්ග මොදේ චුසිත වෙනවනේ. ඒතකොට මොකද වෙන්නේ? ඉතින් නිවිච්ච මිනිහේ ඔය ඉස්සෙල්ලම ආතුලේ නිවීම දැකලා අහන්න මට කියන්න මොකද්ද ඒක පිට වෙන්නේ හරි තියෙන්නේ හරි කියලා. ඒ වෙලාවෙම හැටියට ඒක හිතන්න බෑනේ ආවේ. ඒ වෙලාවේ හැටියට හිතන්න බෑ අපි කාටවත්. දැන් අපි මෙතන ඉන්නේ. දැන් මේ වෙලාවේ දිහා බලන් තමයි උත්තර දෙන්නේ. ඔයාලට තේරෙනවද මම කියන්නේ? එහෙම වෙන්න ඕනේ නැහැ. අවුරුදු එක ප්‍රත්‍යක්ෂ කරගන්න. අපි හැම මොහොතකම අපි දැන් මේ දහම තියෙන හැමතිස්සෙම මෙතන මේ මොහොතේ. ඔයා මේ මැරලා තව කෙන කල්ප ගානක් ඉස්සරහට මගින් අහන්න. ඒකට වලදී ඒක. දැන් මෙච්චර කාලේ ඉතින් මේක තේරුම් ගත්ත කෙනෙක් තේරුම් ගත්ත ප්‍රමාණයට නිවිල යාවි. වැඩ කරන ප්‍රමාණයට වැඩ කරાવી. තේරුම් ගත්තට ගත්ත එකෙක්ට උට වෙන්න ඕන දේ වෙයි ඉච්චරයි. සම්පූර්ණ තේරුම් ගත්තොත් ඉවරයි. හැම දෙයකටම අපි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මැද ඉන්න ඕන කියන එක. නෑ එහෙම දෙයක් නෙවෙයි මං කිව්වේ. එහෙම දැන් ඔයාලට මම ඒක කිව්වොත් ඔයා එකපාර ඒක තමයි මං කිව්වේ කියලා අරයි යන්නේ. මම යමක් ඔයාගේ හිත පිළිබඳව පැහැදිලි කරා. ඒකේ ගන්න දෙයක්වත් නෑ. ඔයාලට තියෙන එකම දෙයක් මොකද්ද? අන්න අය වචනේ. තේරුම් ගන්න දෙයක් විතරයි තියෙන්නේ. දැන් මට තේරුණා. දැන් ඔයා මේකේ කියලා ගිහිලා ලෙන ගැටෙන එක නතර කරන්න ගියොත් අයි කෘතියමයි. ඔයා තේරුම් ගන්න ඒක ස්වභාවික වාඩු වෙනවා. තේරුම් නොගත්තොත් ඒක තීන් ප්‍රමාණය වැඩි වෙනවා එච්චරයි. මහත්තයා මම කියේ තේරෙනවද? දැන් අපිට ඔයාලා හැමදාම හිතුවේ මේ හිත හදන්නනේ. මම මේ හදන්න කියලා උගන්වන්නේ නැහැ. ඕවා මම මේක හැදිලා තියෙන්නේ. අය අමුතුවෙන් හදන්න දෙයක් නැහැ. ප්‍රෝග්‍රෑම් වෙලා ඉවරයි. දැන් මම මේ හිත විනාශ කරන්න කියලා දෙන්නෙත් නැහැ. මොකද්ද? හිත ප්‍රෝග්‍රෑම් වෙච්ච හැටි, හිත ගිනි ගන්න හැටි, හිත නිවෙන හැටි ඔයාලට මොකක් කරන්න පැහැදිලි කරන්න. ඔයා ඒක අහගෙන ඒක ඔයාගේ හිත තේරුම් ගන්න එච්චරයි. දැන් මම ඔයාලගේ ප්‍රශ්නයක් අහනවා. දැන් සමහර වෙලාවට පෙරහැරවල් වලද ලංකාවේ මේ දවස්වල මොකද යතාගෙන ඉන්නේ තායිලන්තේ. දැන් ඔන්න ඔය යතා දල දෙකක් තියෙනවා කියන ඔක පෙරහැරවල් වල කරඬු ඇදපු එකනේ කරේ. ඈ දැන් ඔය යතු පෙරහැරවල් වල යනකොට ගිනි පෑගිලා අරවම වෙලා කුලප්පු වෙනවා. මිනිස්සු දෙපැත්ත පාර පෙරහැර බලන්නේ. දැන් අර කුලප්පු වෙලා මිනිස්සුගේ පැත්තට යන මිනිස්සු මොකද්ද කරන්නේ? ඔහෙතුවා මිනිස්සු කුලප්පු වෙනවා. අන්න හරි. මිනිස්සු කුලප්පු මිනිස්සු දැන් මොකද්ද කරන්නේ? ඇතාගේ බෙරෙන දුවනවා. ඔය හොඳට හොඳ 100න් බැලුවොත් එකෙක් ඇතා පිටිපස්සේ දුවනවා. ඒ කවුද? අගෝවා. ඇයි ඌ ඇතා පිටිපස්සේ දුවන්න තනිත් ඇවුම් ඇතාගේ ගැලවෙන්න දුවන්නේ? නේද? ඔය කතාව වලට තේරෙන්නේ මොකද්ද මම කියන්නේ කියන එක තේරෙනවා. එක මිනිස්සෙක් ඇතා පිටිපස්සේ දුවන අච්චර කුලප්පු වෙච්ච සද්දාන්ත අනිත් ඇව ඔක්කොම ඇතාට බය දුවනවා. ඇයි ඒ? කොටසක් ඇතා ගැන තේරුම් අරගෙන තියෙනවා. එයා ඇතාගේ විෂය දන්නවා. එයා කලබල නැහැ. ඇතා කලබල වුණාට එයා කලබල නෑ. එයා දන්නවා ඇතා කොහොමද මොකද බාම් කරන්නේ. ඇතා නිසා ඇතා ඔයා කොච්චර පොඩි වුණත් ඇතා කොච්චර ලොකු වුණත් එයා මේ විෂය අවබෝධ කරගෙන සිටින නිසා ඒ කියන්නේ අත්දැකීම් තියෙන නිසා එයා මොකක් කරනවද? මිනිස්සු කෝටියක් කලබල වුණත් එයා කලබල. ඇයි මිනිස්සු කලබල වෙන්නේ? එයාගේ විෂය ගැන අවබෝධයක් නැහැ. අත්දැකීම් නැහැ. ඉතින් හිත ගැනත් ඕකම තමයි නෙවෙයිද බලන්න. අයි ඔයාලා හිතට එක එක ඒවා කරවන්න හදන්නේ. තමයි තව උදාහරණයක් කියන්න. ඒක තේරෙන්නේ නැත්නම් මේකෙන් තේරුම් ගන්න. අපි ඔක්කොම මීට අවුරුදු 10කට කලින් සර්ප පිළිබඳව විශේෂඥ වෙන්න ඉගෙන ගන්න ගියා කියනවා යුනිවර්සිටි එකට කොහෙට හරි. අපිට ඒ පිළිබඳව මහාචාර්යවරු හම්බුණා. අපි සර්පය අතපත ගෑවා. ලෝකේ ඇමර්සන් අර එහෙම ගිහලා අපි ලෝකේ දරුණුම සර්පව අල්ලුවා. විස ගත්තා. ඒ ගැන පරිශන කරා. දැන් එහෙම කළා අවුරුදු 10කටත් එහා ගිහිල්ලා අපි දැන් ඒවයි PhDත් කළා. අපි ඔක්කොම දැන් සර්ප විශේෂඥයෝ. දැන් මෙතන එකපාරට ගලවගෙන සර්පයෝ 500ක් විතර වැටෙනවා. දුවනවා ඔක්කොම දාලා. ඈ නෑ අපි කවුරුත් දුවන්නේ නැහැ. ඒක අපේ විෂයනේ. අවබෝධයක් අපි එක එක අල්ලගෙන ගියා මූ මේ වර්ගයකේ මූ මේ වර්ගයකේ පුගේ මෙච්චර විෂ තියෙන අපිට ඒක ඉවත් නෑ ඈ
අධ්‍යයනය කරලා. දැන් අපි එක්කෙනෙක් සර්ප විශේෂඥයෝ නෙවෙයිනේ. මම දන්නේ ඉන්නවද කියලා. එක සර්පෙක්කට ලෝකෙ දෙන්න. 500ක් නෙවෙයි. දැන් මොකද්ද වෙන්නේ? ඔයාලගේ හිතට වෙලා තියෙන්නේ ඔක තමයි. මම හිත පිටිපද විශේෂඥයෙක්. මම දැන් මේක අවුරුදු 17ක් ඇනලයිස් කරලා තියෙනවා. 18කටත් 7කටත් වැඩි. අවුරුදු 19 මම මේක පටන් ගත්තේ. හරිද? මොන මේක ගැන මට තියෙන දැනුම් ගන්න වැඩි, අත්දැකීම් වැඩි. මේ ගැන තියෙච්ච ලියවිච්ච රිසර්ච් පේපර් කියවපුව ගන්න වැඩි. බුදුදහම විතරක් නෙවෙයි. තව ගොඩක් තියෙනවා. එතකොට මම මාගේ තුලිනුත් ඒ හිත තේරුම් ගන්න. ඒ නිසා මට හිතේ ඇති වෙන කිසිම දැන් ඔයාලවන් නිවන් දක්කන්න ඕන එක මට කලබලයක් නැහැ. ඇයි මම දන්නවා මේක තේරුම් අරගත්තා තේරුම් ගන්න කෙනා නිවේලයි. එයාට ඒකට කාලයක් යයි. හැබැයි තේරුම් නොගත්ත කෙනා ඊතර වගේ තමයි. අත දැකොත් කුලප් වේ. බලෙන් දෙන්න බෑ. බලෙන් දෙන්න බෑ. කියා කර ඔළුව තියෙන කෙනෙක් ගන්න තේරුම් ගන්න මොකද මේ උපමා කිව්වම මොකද්ද කරගන්න ඕනේ. එහෙම නැතුව මේක දැන් ඔයාලගේ එළියේ ඉන්න ගොඩක් අය දැන් වෛද්‍ය විද්‍යාවේ උනත් තියෙනවනේ විද්‍යාව. يعني වෛද්‍යවරයෙක් වෙන්නේ නැහැ නේ A level පාස් වුණ පළියට. අයිත් අවුරුදු 5ක් උගන්වලා තව අවුරුදු 2ක් ඉස්පිරිතාලෙත් විශේෂඥ වෛද්‍යවරු යටතේ තියලානේ බෙහෙත් කරන්න දෙන්නේ. ඒකට සිස්ටම් එකක් තියෙනවා. දැන් මේක ඇතුළට දැන් බුදුහාමුදුරුවොත් නැහැ. රහතන් වහන්සේලාත් නැහැ. අපි මහාන වුණා අපේ ගුරුවරු දන්නේ අපිට කියලා දෙන්න. දෙරණ වෙලාවට අපි වයසට ගිහලා කන්න බොන්න නැතුව මහාන වුණා නෙවෙයි. බොහොම ගොඩක්ම තරුණ කාලේ මහාන වෙච්ච නිසා අපිට මේක තිබුණා ලෝකේ පුරා ඇවිදලා හොයාගන්න පුළුවන් මේක. හරි. ඒ කියන්නේ අපිට නිදහස් කාලයක් ලැබුණා රිසර්ච් කරන මිනිස්සු නිකන් කන්න බොන්න දෙනවා ඒ ටික කරනවනේ. එහෙම නැතුව දැන් මම නම් මම ඇත්තටම අවුරුදු 8ක් යනකම් කාඩ එක බණ පදයක්වත් කියලා නැහැ. මම එතකම්ම යාළුවට කිව්වා මට මේක හරියට තාම තේරෙන්නේ නැහැ මොකද්ද මේක වෙන්නේ කියලා. ළඟට එනවා. මම තේරුම් ගත්ත දවසේ ඉඳලා තමයි මේක මම කියලා දෙන්නේ. මම දවස් 10ක් විතර තිස්සේ කියලා දෙනවා. එතකොට දැන් මම දකින්න සමහර මහාන වෙන දවසයි දෙකයි. අපි මම අසුරු කරලා තියෙන ලංකාවේ තායිලන්තේ බුරුමේ ගුරුවරු අම්බානකට. එක එක දේවල් ඉගෙන ගන්න. හරිද? ඒ අය එකපාරටම පොත් ටිකක් කියවනවා ඒ ටික කියාගෙන යනවා. මිනිස්සුත් ඒක අහගෙන යනවා මට පේරොච්චා. විශ්වවිද්‍යාල බෙහෙත් සාප්පුවක වැඩ ගියා දවස් දෙකක් අට ඊට පස්සේ බෙහෙත් දෙන්න පටන් ගත්තා. මම තේරෙනවා. දැන් බුදුහාමුදුර පළවෙනි රහත් 69 යවනකොටත් කිව්වා දන්න ටික විතරක් කියලා දෙන්න. ඊටු ටික මගේ ගාවට එවන්න. එහෙම නේද අස්සජි මහ රහතන් වහන්සේ එයා උපතිස්ස කෝලිත දෙන්නගෙන් දැන් උපතිස්ස අහනකොට ඉස්සරහට කො මට ඔකට කියලා ගන්න තේරෙන්නේ නැහැ. අන්න බුදුහාමුදුරනේ යන්න කියලා එතෙන් හම්බ වෙයි. ඒතොර ඒගොල්ලොන්ට කියා දීමු පොඩි පණින. මොකද අද කාලේ වගේ WhatsApp නැහැ, Viber නැහැ, email නැහැ, මොකොත් නැහැ. දැන් මේක ගෙනියන්න ඕන මේ සමාජගත කරන්න ඕන මේ අදහස. මේ පරිවිඩ එතකොට මොකද්ද ඉන්න ටිකට ඇව්ව. හැබැයි බුදුහාමුදුරුවෝ අවුරුදු 6කට සැරයක් ජීවතුන් අතර ඉන්නවා මාව හම්බ වෙන්න එන්න. කියලා කිව්වා. ඒකට කියනවා ඒක සාකච්ඡාවක් තියෙනවා අවුරුදු 6කට පස්සේ. නේද? ඒ කියන්නේ අයිත් අප්ඩේට් කරනවා. මේක මෙහෙමයි තව කියලා දෙන්නවා. දැන් අද හිටියනම් එහෙම වැඩක් නැහැ බුදුහාමුදුරුවෝට. ඇයි? ඒක තැනක ඉඳලා ගෝ පරිවිඩේ වෙච්චා. ඉතින් මේ නමුත් ඒ කාලේ එහෙමනේ බුදු ප්‍රාන්තකී දැන් ලංකාවට ආව කිව්වට සෙනරත් පරිවිතාන මහත්තයා වගේ මහා පුරාවිද්‍යා කට්ටිය තව තියෙන කට්ටිය පිළිගන්නේ නැහැ බුදුහාමුදුරුවෝ ආවා කියලා. හේතුව බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ තමිල්නාඩුව කේරළයටවත් ආවා කියලා සාක්ෂි නැහැ. බුදුහාමුදුරුවෝ ගිහිලා තියෙන අර මැද ප්‍රාන්ත ටිකේ විතරයි මිනිහෙට ජීවිත කාලය ඇවිදින්න පුළුවන් පයින් ඇවිදින්න පුළුවන් සීමාව විතරයි. ඒක පුරාවිද්‍යාත්මක දත්ත. එතකොට මේ ඒ වගේ ගොඩක් තියෙනවා. ඉතින් මම කියන්නේ ආව හොර නැතා වැඩක් නැහැ. ඉතින් අවශ්‍ය වෙන්නේ මේ පණිවිඩය තේරුම් ගන්න එක. විතර එක කොහොම හරි ගලාගෙන ආවනේ අපිට. දැන් ප්‍රශ්න අහන්න. මම අහන්න කිසිදු දෙයක්. දැන් අද ලෝකේ ගොඩාක් ඉන්ෆර්මේෂන් තියෙනවා. YouTube තියෙනවා, WhatsApp තියෙනවා, මොන ගොඩාක්. ඒ කියන්නේ තාක්ෂණයේ තියෙන. තාක්ෂණය කරන්න මම ඉන්ෆර්මේෂන්. ඔව් ගොඩක්. ඒ ඉන්ෆර්මේෂන් නෑ. ඉස්සරහ ඉන්ෆර්මේෂන් තිබුණේ. ඒක එකතු වුණා. ඒක තියෙන කෙනා. ඉස්සරහ ප්‍රමාණය. ඒ කියන්නේ අපිට අපි අප්ඩේට් වෙනවා මේකේ. ඔව්. අපිට වදින ප්‍රමාණය. ඔව් يعني. දැන් අත්‍තරම ගුරුවරුන්ගේ පොත් බලන ගන්න ගුරුවරුන්ට වඩා සමහරට දැන් ඒ පිළිබඳව දන්නවා තාක්ෂණي පාවිච්චි කරන ළමයි. ඔව්. ඒක සමහරවල් ඒක අර ඔය මැද ඉන්න බැරියර් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ඔව්. මම තේරෙනවා කියන්නේ. ඔයා කියන්නේ මම තේරෙනවා කියන්නේ. සරකාරය අපිට පොඩ්ඩයි එතකොට අර එහාට මෙහාට යන ප්‍රමාණය අඩු. දැන්
අද නැතිවට ගොඩක් එහාට මෙහාට යන්න වෙනවා මේ. ඔය යන්න වෙනවා. හැබැයි අර අල්ල ගන්න දැන් මෙහෙමනේ මහත්මයා දැන් මේ ලෝකෙ දියුණුයිනේ. දැන් බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පහළ වුණා කියලා කියන 2600 කලින්. ඒතර පුරාවිද්‍යාත්මක සාක්ෂි, ත්‍රිපිටක සාක්ෂි ඒවා මේව ඇනලයිස් කරලා බලුවා අපිට ඒක පිළිගන්නත් වෙනවා. දැන් රාමේශ්වරම් සුබ කියන මාලිගා තුනත් හොයාගෙන තියෙනවා පුරාවිද්‍යාත්මක. මම ගියා බලන්න. අද ඒතකොට ඒකල බුදුහාමුදුරුවෝ කියන අස්ති දිල්ලි කෞතුකාගාරේ C14 පරීක්ෂාව කරලා ඒව තියෙනවා. මොකද අපි යම්මතක් සාක්ෂි මතනේ බලන්නේ කීක විෂයක් වලින්. ඒක තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ පහළ වුණානේ. ඒක පහළ වෙලා එච්චර කාලයකට කලින් මේ වගේ දෙයක් කිව්වා. අදවත් ඒක ලෝකෙ ප්‍රතික්ෂේප කරන්න බැරි නේචර්ස්නේ. කාටවත් ෆිලොසොෆිකලි බ්‍රේක් කරන්න බෑ. හරිද? ලෝකෙ කොච්චර ඔය දැන් අපි වටේ අපි දන්න බුද්ධාගම බ්‍රේක් කරාට හේතුඵල දහම පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය මේ කියන මධ්‍යස්ථ භාවය බ්‍රේක් කරන්න බෑ. හරිද? එහෙම කරමු කෙනෙක් ලෝකෙ නැහැ තාම. එතකොට බුදුහාමුදුරුවෝ කියන කලින් සමහරට මේ මතවාද ඉන්දියාවේ දැන් හින්දු දහමෙත් තියෙනවා අපි යම් කොටස්. එතනින් ගියාට පස්සේ මම ඔයාලට කියන්න හැදුවේ ඒ බුදුහාමුදුරුවෝ පහළ වුණත් ඒ පොඩි දෙනෙක්ට විතරයි. අනිත් අය ඒක දන්නේ නැහැ. ඒගොල්ලෝ බුදු කෙනෙක් ඒගොල්ලෝට පහළ වුණේ නැහැ. ඔයාලට දැන් අද ඔයා තාක්ෂණයට තියෙන දැන් chat GPT කියලා එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔක IT දන්න අය, පොයි ළමයි ඉංග්‍රීසි දන්න අය ඕකේද වැඩ ගන්නවා. හරිද? ඕකේ හොඳටම වැඩ ගන්නේ කවුද? හොඳටම මේ ගැන දන්න කට්ටිය දැන් chat GPT එක ඇහුවොත් කවුරු හරි මරන්නේ කොහොමද කියලා ඌ කියන්නේ නැහැ. දැන් ඔක වරදවා ගන්න එපා හරිද? ඕක දන්නේ කාට අර මේ ගෙට්ටු කරලා උපක්‍රමයක් හොයාගන්න පුළුවන්. දැන් ඔක ඒත් දැන් මේ බිලියන් රටේ ඔක දන්න ඔයක තියෙනවා කියලා දන්නේ කී දෙනාද? ලෝකේ කොච්චර දේවල් දිනුන උනත් ඒක ඉතාම පොඩි ජනතාවක් විතරයි පරිශීලනය කරන්නේ. අනිත් අයට ඒක යන්නේ දැන් Amazon ඒක ලෝකේ බිස්නස් කියනනේ නෙට්වර්ක්ස්. දැන් ඒ සයිබර් කඩ නැති වෙලාද? දැන් සයිබර් කඩේ කෙනා try කරනවා කවදාවත් අර නෙට්වර්ක් එකක බිස්නස් කරන්න. දැන් ෆ්‍රිජ් එක තියෙනවනේ ෆ්‍රිජ් එක තියෙනවා. හැබැයි ෆ්‍රිජ් එක හදපු එකට වඩා කොකාකෝලා හදපු එක හම්බ කරනවානේ. දැන් වඩ තියෙනවා දැන් අර දැන් නෙට්වර්ක් එක ඇතුලේ ඒක ෆ්‍රිජ් එකක්. ඒක ඕන කෙනෙක්ට හම්බ කරන්න පුළුවන්. බට් ඔක දන්නවද මිනිස්සු? මම කියන තේරෙනවද? ඒ නිසා මේ ලෝකයේ දිනුන ටික දෙනෙක්ට විතරයි හැමදාම. බුදුවරු පහළ වෙන්නේ ටික දෙනෙක්ට විතරයි. අනිත් අය ඒක දන්නේවත් නැතුව තමයි මැරිලා යන්නේ. ඒක හැමෝම ඇබ්සෝබ් කරන්නේ. වැඩි ඕනේ අපි මුරුංගා කනවනේ මුරුංගා. දැන් ඔයාලා මුරුංගා මෙහෙ වෙලා කාලා තියෙද? දැන් මුරුංගා කොහොමද උයන්නේ? මේ ඇඟිල්ල වගේ දිගට හදලා කිරි දාලා ඒව මේව දාලා 3-5 දාලා හදලා ගන්නවනේ. කාලා මෙහෙම අපි අදිනවනේ ඒකට නේ. ඉතින් යකෝ දැන් ඕක කේරළෙන් තමයි මුරුංගා හොත් ඇවිල්ලා තියෙන්නේ. කේරළේ තාම යන්නේත් කොහොමයි? මම කේරළේ හිටියා. ඇයි ඕක අදින්නේ? ඕක පොඩි පොඩි කෑලි වලට කැපුවට මේ පිංග ගන්නට වගේ ඒක කටේම දාලා විසි කරන්න තිබුණා. අප්ඩේට් නැහැ. දැන් ගොඩක් අය අත ෆෝන් තියෙනවා ඔක අප්ඩේට්ස් ඇවිල්ලා තියෙනවනේ. බලන්න කී දෙනෙක් අප්ඩේට් කරලා නැද්ද කියලා. දන්නේ නැහැ. තේරෙනවද? එතකොට දැන් අයිය අප්ඩේට්ස් එන්නේ. ඒවයි සිදුරු තියෙනවා. සිදුරු හොයාගත්තම අලුත් වර්ෂන් එක එනවා සිදුර වහලා. දැන් පරණ පැටර්න් එකේ සිදුරක් දාගෙන දැක්කම අයිත් අප්ඩේට් එක ලියලා. දැන් ඕක දැන් තාක්ෂණය දන්න කෙනෙක් අර වෙන කෙනෙක් දන්නවනේ. දැන් මම කියන තේරෙනවද? මිනිස්සු තාම මහත්මා මේ කොච්චර ලෝකෙ දිනුනා එයාලගේ හිතවල දාපු තොරතුරු අවුරුදු 2000කට වඩා පරණේව විතරයි පරිශීලනය කරන්නේ. අප්ඩේට් නැහැ. ඒක අප්ඩේට් නැති හේතුව තමයි මධ්‍යස්ථ නැහැ. දැන් මම IT ඉගෙනගෙන නැහැ. නමුත් මම වර්ල්ඩ් ට්‍රෙන්ඩ් එක දන්නවා. නේද? And සමහරවිට මේ ඉස්සරට දැන් කොච්චර මේ ඩේටාබේස් වල කොච්චර ඉන්ෆර්මේෂන් තිබ්බත් මේ වැඩ ගන්න. ඔව් ඒක තමයි ඉස්සරදී ප්‍රශ්න වල තමයි තියෙන්නේ. ඒ දෙන්නේ පොඩි වේරියේෂන්ස් එක ඒ ප්‍රශ්න වල තමයි තියෙන්නේ. ඔව් ඒක තමයි ඒක කිව්වොත් මම උදාහරණයක් කිව්වා. අපි කියන්නේ පවුල් වල ප්‍රශ්න තියෙනවා. ඒක මානසික ප්‍රශ්න. ඔව් මානසික ප්‍රශ්න. ඔව් ඒක කියන්නේ නියුරාලින්ක් ඇවිල්ලා තියෙනවා. නියුරාලින්ක් කියන එක ඉස්සරහට ආවම ඒක දැන් ඒක ඇවිල්ලා තියෙන තාම ඒක තියෙන අවුල් නිසා එළියට දාන්නේ. දැන් ඔයාලා දක්න chat GPT මම දැක්කේ 2020 දී. ඕක පරිශීලනය කරපු අය දැක්කේ ඔයටත් ඔය කලින්. හරිද? ඒතර මම දැක්ක මගේ අර IT කරන යාළුවෝ නිසා මම ඇමරිකාවෙන් දෙද්දී. දැන් ආවේ කීයද දැන් ඔකෙන් වැඩ ගත්තේ කවුද? බිස්නස් කරන ලොකු කට්ටිය විතරයි ඔකේ වැඩ ගත්තේ AI කියන එක. උන් දිනුනා රජවරු වගේ. දැන් තමයි මිනිස්සුන්ට පාවිච්චි කරන තැනට ඕක ආවේ.
හරිද? දැන් ඒ වගේ දැන් නියුරාලින් කියන්නේ මේ මොළයට චිප් එකක් දාලා කන ගාවට ඔයාගේ නියුරෝන්ස් තියෙනනේ වැඩ කරන ඒකට පැටර්න්ස් රීඩ් කරනවා. රීඩ් කරලා ඉවරලා අනිත් එකට දෙකත් එක කනෙක්ට් කරනවා. මේ iPhone තියෙන iPhone දෙක කතා කරනකොට වෙනම භාෂාවක් තියෙනවා ඒකට. ඔයාලා දන්න තරම් iPhone දාන එක එක versions වල වෙනම කතා කරනවා. 아무තු වැඩනේ තියෙන්නේ. එතකොට අරකේ දැන් එහෙම තැනකට ලෝකේ එනවා. එතකොට යා හිතනකොට දොරවල් ලැබෙනවා. හිතනකොට වාහන දැන් අපි ගමු දැන් ටෙස්ලා මෙහෙම මන් දැක කැමරා ගොඩක් තියෙනවා. ටෙස්ලා කියන්නේ වාහනයක් නෑ ඇවිදින කම්පියුටර් එක. රෝද හතර විතරයි ඒකේ තියෙන්නේ. දැන් ඔගේ කොච්චර රීඩ් කරනවද වටේ යන්නේ. Life Alert.